මෙන්න මේ normal drill වලට පාවිච්චි කරන්න ඕන මෙන්න මේ කී එක තමයි. මේ සිදුරට මේක දාලා මෙහෙම මෙන්න මේ විදිහට කරකවනකොට තමයි මේකේ තියෙනවා චූටි මෙන්න මේ කට්ට තුනක් පේනවා නේද? මෙන්න මෙහෙම කරකවනකොට තමයි ඒ කට්ට ලොකු වෙන්නේ. ඔන්නෝම හිමින් කරකවනකොට ඒ කට්ට ලොකු වෙනවා. ඊට පස්සේ තමයි මෙන්න මේ කටුව දාන්න පුළුවන්. මේ කටුව මේකට දානකොට මේ විදිහට තියෙන කටුවක්ම ඕනේ අනිවාර්යෙන් දාන්න. මෙන්න මේ වගේ හිල්ටි කටු මේකට දාන්න බෑ. ඒකත් මතක තියාගන්න. මේ වැඩ කරනකොට අපිට අමතක වෙන දේවල් සහ මගහැරෙන දේවල් මේවා.